සෙන්කඩගල පුරවරේ වසර 100කට අධික අභිමානවත් වූ ප්‍රෞಢ ඉතිහාසයට උරුමම් කියන පාසලක් තමයි අපේ මේ හේවහැට විදු මෑණියන්. ඉතින් අප විදු මෑණියන් විසින් ප්‍රාදේශිකව, ජාතික, ආගමික, සමාජීය වශයෙන් ඉටු කරන්නේ මහඟු සේවාවක්. ඉතින් ඒ පිළිබඳ තව තවත් ගම්මෙමන කරන්නා වූ වාර්ෂික වශයෙන් අපි පවත්වන ලබන ලේදන් දීමේ වැඩසටහන සමගයි දැන් අපි මේ සම්බන්ධ වීමට සූදානම් වන්නේ. ඒ පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුෙන් දැනට මම සමුගන්නම්. මම හේවහැර විද්‍යාලීය මාධ්‍යයක වෙනුවෙන් භානුක ප්‍රබෝධ. මේ අවස්ථාවේදී අපිත් එක්ක අප විද්‍යාලයේ ආචාර්ය ගෞරවනීය තෙරිපෑ සරණංකර හාමුදුරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ උතුම් කාර්යය පිළිබඳ ඔබේ අදහස මොකක්ද? මේ වැඩසටහන දිහා බැලුවම පස්සේ අපිට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සබ්බ දානං ධම්ම දානං ජිනාති ධර්මයේ තමයි හොඳම දේ දානය අතර. ඒ වගේම අභය දානය තවත් කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කර ගැනීම සඳහා අපි සතු ලේබිඳ දන් දීමෙන් විශාල පුණ්‍ය කර්මයක් අත්පත් කර ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ දාන උපපාරමී ගණයට පත්වෙන පාරමිතා දානයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා මේ කටයුතු සංවිධානය කළ විද්‍යාල විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලත් විශේෂයෙන්ම ගාමිණී ගුරු මහත්මයාටත් ඒ වගේම ශිෂ්‍ය නායක මණ්ඩලයටත් සමස්ත දරුදැරියන්ටත් වගේම රුධිර දානය සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ප්‍රදේශයේ මව්වරුන් පියවරුන් ඒ වගේම තරුණ දුවල පුතාලා සියලු දෙනාටවත් අපි තෙරුවන් සරණ ඒ වගේම උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මහනුවර ලේ බැංකුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් චතුර බණ්ඩාරමතුමා. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මොන වගේ සුදුසුකම්ද සපුරලා තිබිය යුත්තේ මේ ලේදන් දීමේදී? ඔව් ඇත්තටම මූලික සුදුසුකම් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගැහැණු පිරිමි ભેදයක් තොරව බර 50ක් තියෙන්න ඕනේ. ඒ වගේම වයස 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. වයස 18 කියන්නේ රජයේ නීතියක්. ලේ දෙන්න පුළුවන් මූලික වයස් කාණ්ඩ වෙන්නේ වයස 10ට වැඩි වෙන්න ඕනේ. ඊට අමතරව වයස 60ට අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රථම වතාවට දෙන කෙනා වයස 55න් එහා ගන්නෙ නෑ. රෙගියුලර් දිගටම දෙන්න ලේ දෙන කෙනෙකුට තමයි වයස 60 වෙනකන් දෙන්න පුළුවන්. ඊට අමතරව කාලීන රෝග තියෙන කට්ටියට ලේ දෙන්න බෑ. නිරෝගී
බර 50ට වැඩි අය සුදුසුකම් ලබනවා ලීදින්ද. හරි බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අද පහ සම්බන්ධ වුණා. ඉතින් හැමදාමත් වගේ අපි මේ හේවාහැට විදු මාතාව සෑම කාර්යයක්ම ඉතාම සාර්ථකව නිම කරගන්නේ අපිට ඉන්න හොඳ නියමවරයෙක්. ඉතින් දැන් අපිත් එක්ක අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් එච්.එල්. කපිලපුරියන්ත මැතිතුමන් සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් විදුහල්පතිතුමනි ඔබතුමාට අපිට කියන්න පුළුවන්ද මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේ සැරේ 9 වෙනිවාරට තමයි අපි මේ ලේදන් දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? හේවාහැට මධ්‍ය විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ලබන මේ ලේදන් දීමේ පුණ්‍ය කර්මය විශේෂයෙන් බෞද්ධ සංගමය, ඒ වගේම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි සිසුන්, සුබපතන්නන් සහ අවට රාජ්‍ය ආයතන මේ සියලු දෙනා එකතු වෙලා සංවිධානය කරන වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන ඇතුලේ විශේෂත්ව කීපයක් තියෙනවා. මේ අවුරුද්දේ අපිට ආයුර්වේද දෙපාර්තමේන්තුව අපිට විශේෂ වෛද්‍ය සහායනයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව උන් අපිට සහයෝගය දීලා තියෙනවා මේ ලේදන් දෙන පරිත්‍යාගශීලීන් සියලුම දෙනාට ඔසු පැලයක් ලැබලා දෙන්න. ඒ වගේම අක්ෂිදාන සංගමය අපිත් එක්ක එකතු වෙලා අක්ෂි හා පටක දන් දීමේ කාර්ය සඳහා සහභාගී වෙන අයට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මෙහෙම මම හිතන්නේ විද්‍යාලයක් විදියට සියලු දෙනා ඒකරාශී කරගෙන වාර්ෂිකව සංවිධානය කරන වැඩසටහනක් විදියට මට හඳුන්වන්න පුළුවන්. ඉතින් විදුහල්පතිතුමනි ඔබතුමා කලින් සඳහන් කරා මේ සැරේ විශේෂ ආයුර්වේද වෛද්‍ය සහායනයක් පවත්වනවා කියලා. ඉතින් මම හිතන්නේ ගියවර නොතිබුණ විශේෂ අංගයක් තමයි ඒක. ඔබතුමාට මොකක්ද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? ඔව් අපි ලේදන් දීමේ කාර්ය සංවිධානය කරද්දී අපි හිතුවා අපේ මේ කාර්ය තවත් කොහොමද ව්‍යාප්ත කරන්නේ අපේ පෝෂිත ප්‍රදේශවලට. විශේෂයෙන් අපි ලේදන් දීමේ කාර්යය ගත්තාම තරුණ ජවය තියෙන පිරිස තමයි වැඩිපුරම අපේ ලේදන් දීම සඳහා එන්නේ. වැඩිහිටි ප්‍රජාවට අපි කොහොමද සාහනයක් සලසන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරේ. එතෙන්දී අපිට ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉතාමත් කුළුපගව අපිට සහයෝගය දුන්නා. ඉතින් මම දැක්ක අද දවසේ මේ වන විටත් 100කට අධික වැඩිහිටි පිරිසක් ඇවිල්ලා ඔවුන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතාමත් සතුටින් අපි විමසා බැලුවා සමහර අය ඉතාමත් සතුටින්. මම හිතනවා ඒක තමයි විය යුත්තේ. පාසලක් විදියට ප්‍රජාවත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියාගන්න එක මම හිතනවා ඒ කාර්යය අපි සාර්ථකයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් විදුහල්පතිතුමනි සමස්තයක් වශයෙන් කොහොමද මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් ඔබතුමාගේ අදහස. ඔව් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන හේවාහැට මධ්‍ය විද්‍යාලය මේ වගේ වැඩසටහන් රාශියක් වර්ෂය පුරා ක්‍රියාත්මක කරනවා. ලේදන් දීමේ වැඩසටහන ඇතුලේ අපි ගොඩක් උත්සාහයක් දරන්නේ විද්‍යාලයේ ඉන්න වැඩිහිටි සිසු දරුවන්ට ජීවිත අත්දැකීම් ගොන්නක් එකතු කරලා දෙන එක. ඉතින් ඒ සඳහා මේ කාර්ය සංවිධානය කිරීමේ කාර්යයේ ඉඳලා මේ වැඩසටහන නිමා වෙනතුරු වැඩිහිටි සිසු දරුවන් ශිෂ්‍ය නායක මණ්ඩලය වගේ අය අතින් තමයි මේ කාර්යයන් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණා ලේ පොයින්ට් 150කට වැඩි ප්‍රමාණයකට ඉලක්ක ගත වෙන්න. මම හිතනවා මධ්‍යහ්නය වෙනකොටත් ලේ පොයින්ට් 100කට අධික ප්‍රමාණයක් පරිත්‍යාගශීලීන් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ අපි විශේෂයෙන් වෛද්‍ය සහායනය සඳහන් කරන්න ඕන. ඒ වගේම ඔසු පැලයක් ලබා දීම, ඒ වගේ පරිත්‍යාගශීලීන් ගොඩක් අපිට සහයෝගය දුන්නා. ලබන අවුරුද්දේ මම හිතනවා අපි සැලසුම් කරගන්න ඕන මීට වඩා ඉස්සරහට යන්න ප්‍රජාවත් එක්ක කොහොමද ප්‍රජාවට අපි තවත් දෙයක් දෙන්නේ කියලා. එහෙම අනුව තමයි මම හිතනවා අපේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ළඟ එන වෙසක් උත්සවය අපි දැනට සැලසුම් කරලා තියෙනවා. වෙසක් උත්සවයේ වැඩසටහන් මාලාවක්. මම හිතනවා ඒකත් මේ දරුවන්ට දෙන ජීවිත වටිනාකම් ගොන්නක්, අත්දැකීම් ගොන්නක්. පාසලක් විදියට අපි සතුටු වෙනවා මේ වගේ කාර්යයන් වලදී අපිට හේවාහැට මධ්‍ය විද්‍යාලයේ නම තියාගෙන සමාජය ඇතුළට ගමන් කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඉතින් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට අද අපහ අදහස් දැක්වීමට එක් වූාට. මම හේවාහැට මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් බානුක ප්‍රබෝධ. ඉතින් මේ පාසල සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙලා අපේ දන්තරියන්ට ලොකු
අපේ මේ දේශීය වෙදකම සහ දේශීය ඖෂධ අපේ මේ වත්මන් සමාජයෙන් වියකී යන කාලයක ඒ අයට ඒ සම්බන්ධව අපි අද මේ පවත්වන මේ ලේදන්දීමේ වැඩසටහනට අපි දේශීය ඔසපැල ඒ සියලු දෙනාටම ලබා දුන්නා. ඉතින් ඒ වගේ වැඩසටහන් අපි නිරන්තරයෙන් සිදු කරන්නේ ඒ දරුවන්ට අපේ වියකී යන ඒ දේශීය පැල වර්ග පිළිබඳව හඳුන්වා දීමක් කරලා එයාලට නව පරපුරට මේවා දායාද කිරීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි අපි මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි අපි අද දින ආයුධ සහායක අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සංවිධානය කරා. ඉතින් එතෙන්දී අපිට අපේ මේ තලන්ත විද්‍යාලයේ දරුදරියන්ගෙන් ඉදිරියට සියලු ආචාර්ය මණ්ඩලයේ ලොකු සහයෝගයක් ලැබුණා මේ වැඩසටහන සඳහා. ඉතින් එතනදිත් අපේ දුවා දරුවන්ට අපේ ගොඩක් වැඩිහිටියන්ට ලොකු සේවාවක් සිදු වුණා. ඉතින් මේ කාර්ය ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සිට පුරා පැය ගණනාවක් මෙම ලේදන්දීමේ කන්දර පිළිබඳ තොරතුරු අපි ඔබට ගෙන ආවා. ඔව් සමාධි. දැන් අපි ගිය වර්ෂවල වගේම මේ වර්ෂයේදීත් අපිට අපේ මේ වැඩසටහන ඉතාමත් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වර්ෂයේදීත් මෙවැනිම තවත් සත්කාරයකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන අදට අපි මෙතන සමගන්නවා. ඔබ සමග දලදා සමිඳු පිහිටයි.